සුබ දවසක් මම ප්‍රසවහා නාරවේද විස්සක් වෛද්‍ය රෝහන් ලියනගේ අද අපි කතා කරීමට බලාපොරොත්තු වෙන බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ බාතොලින් සිස් කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ බාතොලින් සිස් කියන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයේ අවට ඒ කියන්නේ අපි දන්නවා යෝනි මාර්ගයේ විවරයේ දෙපැත්තේ තියෙනවා ලේබිය මැජෝර සහ මයිනෝර කියලා අපි දන්නවා ටිකක් රවුම් උස් වෙච්ච මස්පිඩු වගේ කොටස් දෙකක්. ඒකේ ඒ රෝම ආශ්‍රිතව ඇති වෙනවා ඒ රෝම කූප ආශ්‍රිතව ඇතිවන ග්‍රන්ථිවල යම්කිසි ඉදිමීමක් ඇති වෙනවා. මෙන්න මේක තමයි අපි බාතුලින් සිස් කියලා කියන්නේ. සමහරට මේකට විස බීජ ගිහිලා මේක සැරව එකතු වෙලා බාතුලින් ඇබ්සස් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක ඊටාම වේදනාකාරී තත්ත්වයක්. එතකොට අපි මේක සාමාන්‍යයෙන් සමාජ රෝග නිසා වගේ දෙයකින් ඇති වෙන දෙයක් නේ. ගොඩක් වෙලාවට මේ ඒ ප්‍රදේශයේ කසල වගේ දෙයකින් තමයි ඇති වෙන්නේ. එතකොට මේක බිය වෙන්න හොඳ නැහැ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ මේක ඉබේම ඇති වෙන්නත් පුළුවන්. සමහරට ඒ gediya නිකම්ම ගැහිලා යන්නත් පුළුවන්. නමුත් හොඳම ප්‍රතිකාරය තමයි මේක නිර්වින්දනයට ලක් කරලා මේකේ අපිට පුළුවන් කැපුමක් හතිරයක් විදිහට කැපුමක් දාලා ඒක ඇතුලේ තියෙන සැරව ටික හරිය දියර ටික අස් කරලා ඒක ඇතුලේ තියෙන පොඩි කැප්සියුල් එකක්. ඒ කැප්සියුල් එක අපි අයින් කරනවා. අයින් කරලා විවරය ඇරලා ඒ කතිරේ වගේ කපපු ටික ඇරලා ඒ ඇතුලේ තියෙන ජරාව ටික එළියට යන්න තියලා තියනවා. ඉඩ සලස්සන්න ඕන. මොකද අයිමත් නැවත වැසුනොත් මේක අයිමත් නැවතත් එන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන මේ නිතරම තමන්ගේ මේ ප්‍රදේශය පිරිසිදුව සහ වියලිව නිතරම තියාගන්න කාන්තාවන් ගොඩක් උත්සාහ දානවා. නැත්නම් මේ බාතොයින් සිස්ට් හරි එහෙම නැත්නම් බාතොයින් ඇබ්සස් කියන එක දිගටම තමන්ට කරදරකාරී ලෙස මේක ඇති වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපිට මේ ශල්‍ය කර්මයට අමතරව ප්‍රතිජීවක දෙන්නත් පුළුවන්. ඒ වගේ මේම ප්‍රදේශය ආලේප කරන්න තුවාලේ සුව වෙනකන් අපිට ප්‍රතිජීවක ක්‍රීම් වර්ග ලබා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් කරලා ගොඩක් වෙලාවට මේක සමනය කරගන්න පුළුවන්.